අයිබෝවන් අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ හුඟ දෙනෙක් දන්න ඒ වගේම හරියට නොදන්න හරි අපූරු ක්‍රියාවලියක් ගැන. ඒ වාෂ්පී භවනය කියන එක. ද්‍රවයක් එහෙම නැත්නම් දියර තත්ත්වයේ පවතින දෙයක් තාපය ලැබුණාට පස්සේ ඒත් අංශු වායු බවට පත් වෙලා ඉවත් වෙලා යනවා. ද්‍රවයක් ඒකේ මතු පිටින් වායුවක් බවට පත් වෙන ක්‍රියාවලිය තමයි වාෂ්පී භවනය කියලා කියන්නේ. වාෂ්පී භවනය සිද්ධ වෙනවා ද්‍රවයක තාපාංකයට අඩු ඕනෑම උෂ්ණත්වයකදී. ද්‍රවයක තියෙන අංශු නිරන්තරයෙන් චලනය වෙමින් තියෙන. වෙනත් විදිහකින් කිව්වොත් අංශු වලට චාලක ශක්තියක් තියෙනවා. වඩා වැඩි චාලක ශක්තියක් තියෙන අණු ද්‍රවයේ මතුපිට පෘෂ්ඨයෙන් ඉවතට ගමන් කිරීම තමයි මේ වාෂ්පීභවනයේදී සිද්ධ වෙන්නේ. වාෂ්පීභවනය කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. පළවෙනි එක උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනකොට අංශු වල ශක්තිය වැඩි වෙනවා. ඒ ශක්තිය වැඩි වෙන හින්දා වාෂ්පීභවන වේගයත් වැඩි වෙනවා. දෙවෙනි එක තමයි මතුපිට වර්ගඵලය. පෘෂ්ඨයක ද්‍රවය පැතිරලා තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට වාෂ්පීභවනයත් ඉක්මනින් සිද්ධ වෙනවා. තුන්වෙනි කාරණේ තමයි සුළඟ. සුළඟ වැඩි වෙන විට වාෂ්ප වෙච්ච අණු එතන ඉක්මනින් ඉවත් වෙන හින්දා අනිත් අංශු වලට වාෂ්ප කලාපයට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ සුළඟ වැඩි වෙනකොට වාෂ්පීභවනයත් වැඩි වෙනවා. හතරවෙනි එක තමයි ආර්ද්‍රතාවය කියන්නේ. ආර්ද්‍රතාවය කියලා කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනකොට වාෂ්පීභවනය අඩු වෙනවා. වාෂ්පීභවනයේ ප්‍රතිඵලයක් විදිහට එම ද්‍රවයේ උෂ්ණත්වය කිසියම් ප්‍රමාණයකින් පහළ වැටෙනවා. අපේ ශරීරයෙන් එළියට එන දහඩිය ශරීරයෙන් වාෂ්පීභවනය වෙනවා. ඒක නිසා ශරීරයට සිසිලසක් දැනෙනවා. මැටි කලයක තියෙන වතුර සාමාන්‍ය වතුරට වඩා සීතලක් තියෙනවා. මෙන්න මේකට හේතුව මේ වාෂ්පීභවනයේ ප්‍රතිඵලයක්. රෙදි වේලන කොටත් රෙදි වේලෙන්නේ වාෂ්පීභවනයෙන්. මුහුදු ජලයෙන් අපි ලුණු ලබා ගන්නවා. ලුණු ලබා ගැනීමේ ක්‍රියාවලියේදීත් වාෂ්පීභවනය උපකාර වෙනවා. වාෂ්පීභවනය පිළිබඳව කිසියම් ප්‍රමාණයක අලුත් දැනුමක් ඔබට ලැබුණා නම් ඒ ගැන මම හුඟක් සතුටු වෙනවා. තවත් මේ වගේම වීඩියෝකින් නැවතත් අපි හමු යමු. එම්නම් ගිහලා එන්නම්. ආයිබෝවන් සුබ දවසක්.